කිතුණු දාම හා සම්බන්ධ බොහොම ආගමික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් නැරඹීමට තමයි අද දවසේ ඔබ ගෙනියන්නේ travel with DS තොලේ. ඉතින් අද ගමනටත් සුපුරුදු විදියටම ඊශ්‍රායලයේ කිතුණු පල්ලිය ඒ පාද ඇතුළු ශිෂ්ට එක්ක මේ සමාජිකාවන් 50කට අසන ප්‍රමාණයක් අද දවසේ මේ විශේෂ චාරිකාව සඳහා සම්බන්ධ වෙනවා. කතෝලික දහමේ නාසරෙත් කියන්නේ බොහොම අති උතුම් ස්ථානයක්. ඉතින් ඒ ස්ථානට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. යේසුස් බිරිඳා පොඩි කාලේ ඒ ගමේ එයාගේ ගම මේ පොඩි කාලේ හැදී වැඩුණු ඒ ස්ථානේ යේසුස්ගේ පියා කියන්නත් බෑ. ඉතින් එයා බලාගත්ත කෙනානේ. විවේක නැහැ. කියන්නේ දෙවියන් වහන්සේ තමයි මරියතුමියට දරුවක් දෙන්නේ දේව බලයෙන්. එතකොට හදා වඩාගත් පියා ජීවත් වුණු පරිසරයේ ඒ මරියතුමියත් එක්ක මේ ගම කියලායි සැලකෙන්නේ. ඉතින් අදටත් අපිට දකින්න පුළුවන් බලහ. එයා හැදිදු වැඩුණු ඒ අවුරුදු 2000කට කලින් තිබුණු ඒ ගල් ගුහා ඒ ගම් පරිසරයේ කොහොමද තිබුණේ කියලා. ඉතින් බොහොම සුරক্ষිතව පවතිනවා. තව පොහොතකින් බලන්න. ස්ථාන තමයි විශේෂම යේසුස් වහන්සේගේ පියා බලාගත්ත පියාගේ වඩු මඩුව තිබුණා ඉස්සරගෙන මේ ස්ථාන. මේ අවුරුදු 2000කට කලින් කුටි ගැමි පරිසරයක් ගල්ගුවා ආශ්‍රිතව මේ සම්බන්ධතාව තැන්ති. මේ ස්ථාන තමයි සැලකෙන්නේ වඩු මඩුව එයා ජීවත් වෙන්නේ වඩු කාර්මික විදිහටනේ. රාජ පෙළපතකින් දුක් විදිහට දේව කරලා තියෙනවා. මේ හා සම්බන්ධ ඒ වඩු මඩුව තිබ්බ ස්ථානයේ විදිහටයි බොහෝ ස්ථානවල දකින්න ලැබෙනවා වගේ මේ ස්ථානයේ මේ පල්ලි ඉදි කරලා තියෙන්නේ එතුමාගේ මේ වඩු මඩුව නැත්නම් මේ කර්මිකම් ස්ථානයේ මේ තමයි මේ කලස්ම පුරාතනයේ ඉදි කළ තිබුණු කරමින් ඊට පසු කාලීනව නිර්මාණය කරලා සුවිසල් දේනද නමුත් අලංකාර විදිහට නිර්මාණය කළා. ඒ කියන්නේ ජේසුස්ම සම්බන්ධ සිද්ධි අලංකාර චිත්‍රණය කළා.
මේ දේවස්ථානයේ තියෙන මෙම කොටස බොහොම පෞරාණික ස්ථානයක්. මේ ගැමියන් එදා තිබුණු ගැමි පරිසරය මෙතන ඉදා දක්වනවා. ඉතින් අවසනාවකට අද දවස මියුසියම් එකක් විදියට මේක ඕපන් කරන්නේ නැත්නම් විවෘත තබන්නේ සති දවස්වල කියලා මට හිතපු පාද තුනේ. ඒ ස්ථානයයි එකල ජේසුතුමන්ගේ කාලේ ඒ කුඩා අවදියේ ගෙවුණු ගැමි පරිසරය. මේ මිනිස්සු ජීවත් වෙච්ච ස්ථාන. මේ මෙවලම් ඒ ගල් කොළුණු නැත්නම් ඒ වරදම් ගෙටු පේනවා ඇති. ඒ ගැමි පරිසරය තිබිච්ච උපන් හැමදේම පාර්පෙන්ටඩ් මාලන්. මාලන් තමයි මාත් එක්ක මේ දිගටම මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ. අපි දෙන්න තමයි මේ චාරිකා හැමදේම කරන්නේ මාලන්ගේ සපෝට් එක නිසා. පාද සම්බන්ධ කරලා දුන්නෙත් මාලන් නිසා. මාළන්ගේ කටෙන් කියන්නකෝ ඇයි මේ ස්ථානය වැදගත් වෙන්නේ? නාසරෙත් කො වගේද කිතුණු බැතිමතෙක් විදියට දැනෙන්නේ කොයි වගේද කියලා මට චුට්ටක් කියන්න. මෙතන ජිසේතුමාගේ වඩුමඩුව තිබුණු ස්ථානය. ඒක තමයි අපි දැන් ඔය නරඹන්න ගියේ. ඒක ගොඩාක් වැදගත් අපේ කිතුණුවන්ට. ජිසේතුමාගේ වඩුමඩුව ස්ථානය තමයි මේ පල්ලිය ගොඩනගලා තියෙන්නේ. අපිට දඹදිව වගේ තමයි අපේ කතෝලිකයෝට ගොඩාක් වැදගත් වෙනවා තමයි මේ නාසරෙත්. රවල් වලට අදාළ සුළුම ප්‍රතිමා තියෙන රටවල්වලට ඒ රටවලට වෙනම දෙව්මියන්ගේ සුළුවම නැත්නම් වෙනගේ රූපය මෙන්න මේ විදියයි කියලා තම රටකටම අදාළ දේවල් මෙතන තියෙනවා. මේ විදිහටයි ලංකාවේ සුළුම අපි අද කවිතා කරන්නේ. සිළුම දේවස්ථානවල මෙන්න මේ විදිහටයි මරියතුමිය යේසුස් වහන්සේගේ මේ සුළුම විරුව කවිතා කරන්නේ. මරිය තෙරේසා කියන්නේ ලෝක පූජිත වූ මව්තුමියක් කල්කටාවල. ඉතින් එතුමිය වෙනුනොත් මේ පරිදියක් තියෙනවා. මේ තමයි මද තෙරේසා නමින් නම් කර ඇති ඊශ්‍රායලයේ ඇති පාලිය. නාසරෙත් වල තියෙන වැදගත් ස්ථාන අතරින් අපි දැක ගන්න පුළුවන් තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මේ නාසරෙත් වල තියෙන ජේසුස් බිරිඳ උදාකාර ජීවත් වූ ස්ථානය. ඒ නිවස තමයි අපිට මේ ස්ථානේ දක්වන්නේ. ඉතින් ගල් ගුහා පරිසරයක් තමයි පොඩි කාලේ කතා කරන්නේ. ඉතින් ඒත් එකම ජේසුතුමාගේ ශරීරය තැන්පත් කරලා තියෙන්නේ මේ ස්ථානෙම තමයි. එන්නේ මේ ජූස් ළඟ යුදෙව්වන්ගේ ශරීර කෙනෙක් මිය ගියාම ඒ කට්ටියගේ සම්ප්‍රදායක් තිබුණා තියෙනවා එකල නිවාස තුලම තැන්පත් කරන්න ඕන කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ජේසුතුමාගේ නිවස අද්දර තියෙන ගල් ගුහාවකම තමයි ශරීරය තැන්පත් කළා යයි සැලකන්නේ. ඉතින් එයත් ඉතින්දී අපිට බලා ගන්න පුළුවන්. අපිට දෙක ගන්න පුළුවන් එකල භාවිත කරනද නිවාසවල යුක්පද නිර්මාණ ගෘහ නිර්මාණවලට අතු ඒ ගල් නිර්මාණ කරලා තියෙන විවිධ කලාකෘති. ඒ ස්ථානකම ගන්දින්නේ යතුමිය වතුර ගත්තා ඇහැරෙන නිලින්ද. එන පොඩි පිළම් බැල ගන්න ඇති කියලා හිතනවා. ඒකලා ජේසුතුමන්ගේ කාලේ
වැඩ සිටි ඒ නිවාස තමයි මේ තියෙන්නේ ගල් ගුහාවක් විදියට. නිවාස නෙවෙයි. ඉතින් ඒ වගේ ගල් ගුහාවක් ආරක්ෂිත වෙන්න පාවිච්චි කරපු තැනක්. එකල ජනතාව මේ හැමදේම පොළොව යට තමයි අපිට දකින්න ලැබෙන්නේ දැන්. ඒ උඩ පල්ලි නිර්මාණය කරන නිසා. ජේෂ්ඨමන්ගේ පියා මෙහි දැන් කර ඇති බව සැලකෙන ස්ථානයක්. මේ ස්ථානය ගුහාවක් විදිහට තියෙන්නේ. ඉතින් මෙතන තමයි පියා වලලා ඇත්තටම භූමි දාන කරලා තියෙනවා කියලා සැලකෙනවා. මේ කොහොම ගල් දුර තමයි රවුමක තියෙන්නේ. ඒ දුරින් ගහුවා. මේ ස්ථානය ඔබ දකින්නේ ජේසුතුමා අවුරුද්දේ ඉඳලා අවුරුදු 10 දක්වා ජීවත් වුණායි සැලකෙන ඒ නිවස තමයි සැලකෙන්නේ. මේ විදිහට යන්න විදියක් නැහැ. ඒක ආරක්ෂා කරලා තියෙන්නේ. ඔන්න සජීවී ජේසුතුමාගේ ළමා කාලයේදී මේ නිවාස බොහොමයක් නිවාස මේ විදිහටයි මේ පළාත පුරාම තියෙන්නේ පැරණි නිවාස. ඉතින් ඒ විදිහටම ජේසුතුමාගේ ළමා කාලයත් මේ ගල් බිත්ති අතර ගෙවෙන්නේ නැති. මේ ගල් බිත්ති මෑත කාලේ නිර්මාණය කරපු ගල් බිත්ති වගේම අපිට දකින්න පුළුවන් 2000කට කලින් පැවිදි මුල්ලෝකානවල තියෙන ගල් බිත්ති. මේ ගැමි පරිසරය සම්පූර්ණයෙන්ම ගල් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ගල් ආකුට්ටි කරන් ගිහිල්ලා ඒවෙන් තමයි මේ ගම ජේසුතුමාගේ මේ සම්මානයේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකලාවට මේ අවස්ථාවශේෂ දකින්න පුළුවන්. එකල භාවිත කරනද මේ දේවල් මොකක් හෝ දෙයකට භාවිත කරන්නේ නැති. ජේසුතුමා ජීවත් වුණා. මේ නිවාස මේ දෙමුණල් එකල තුණු පිරියම් කරලා ගාලා ලස්සනට දෙන්නේ. ඉතින් එතුන් පිටිමතුන් නම් මේ මහා වස්තුවක් විදිහටයි සැලකෙන්නේ. එළගේ ජීවිතේ මේව තමයි කියන්නේ. වෙන වටනා කියලා. අපි බෞද්ධ නටබුන් වගේම නොවුනට ඒවකටයම් බහිත බොහොම උචිතවත්ම තියෙනවනේ බෞද්ධ නටබුන්. ඉතින් මේ නටබුන් අතර මේ පුරාණ බව පෞරාණික බව බොහොම යහනේ රැකිලා පවතිනවා. ඉතින් ඒ හැමදේම පවතින එක හේතුව තමයි මේ වටකර මේ මහා විශාල පාරලියක් නිර්මාණය කරලා තියෙනවා. ඒක වෙහෙන්නේ. ජේසුතුමාගේ ජීවිත කාලය අවුරුදු 33යි. ඉතින් ඒ අවුරුදු 33 දී එතුමා ශාස්ත්‍රීය විදියට මිනිසුන්ට සේවය කරන්න ගත්තේ අවුරුදු 30 දී. ඉතින් 33 දී එතුමන් කුරුස යන ගහනවා. ඉතින් අවුරුදු 30 දී සිදුවෙච්ච සිදුවීමක් තමයි මේ ස්ථානේ. එහෙම නැත්නම් කානා නුවර සිදුවලා තියෙන්නේ. ඒ තමයි මරුතුමියත් එක්ක ජේසුස් වහන්සේ යනවා මඟුල් ගෙදරක. ඉතින් මඟුල් ගෙදර ගිහිල්ලා බලනකොට හැමදේම සූදානම් කරලා තියෙන මේ මඟුල් ගෙදර බීමට තියෙන්නේ වයින් කොහොම ස්වල්ප ප්‍රමාණයක්. ඉතින් ඇවිල්ලා ඉන්න සෙනගට මේක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් මේක දැනගත්තා මව්තුමිය දේවමෑණියන්. ඉතින් දේවමෑණියන් කල්පනා කරනවා මේක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. වයින් නැහැ කියලා කියන්නේ මඟුල් ගෙදරක අද කාලේවත් හිතා ගන්න පුළුවන්. එකලත් ඒ ගැටලුව තියෙන නිසා පුතාගෙන දන්නවා යම් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් හැබැයි ජේසුස් වහන්සේ කවදාවත් කිසිම ප්‍රතිහාරයක් එතෙක් පාලා නැහැ. ඉතින් එතුමට ගින් කියනවා තා මෙහෙම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඉතින් ඔබගේ තියෙන ශක්තියෙන් මේ මොන හරි දෙයක් කරන්න කියලා.
ඉතින් ඒකට කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ පළමු අවස්ථාවේදී අපේ ජීසස් වහන්සේ. ඉතින් එතුමා ප්‍රතික්ෂේප කරන අම්මගේ ඉල්ලීම. ඉතින් ඒ වුණාට මව්තුමිය එන්න දෙවියන් මෑණියෝ දන්නවා මුකුත් නොකර ඉන්නෙත් නැහැ කියලා වැඩ කරන කට්ටිය කියනවා ඔය කට්ටිය පුළුවන් තරම් වතුර පුරවන්න වතුර පොළ අරන් ගෙන්න එතුමා මුකුත් නොකර ඉන්නේ නැහැ කියලා. ඉතින් කිව්වා වගේම ලොකු බුරුලෙත්තු වගේ තියෙන මහා ගල් වලින් හදපු බුරුලෙත්තු මහා ගොඩකට වතුර පුරවනවා. ඉතින් මේ මොහොතේදී එතුමාගේ පළමු ප්‍රාතිහාර්ය පෑවා. වතුර වයින් කරලා. ඉතින් ඒක තමයි මේ කානා නුවර ක්‍රිස්තු භක්තිකයන්ට වැදගත් වෙන්නේ. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඒ කානා නුවර සිදුවිච්ච ඒ අසිරිමත් සිදුවීම සිදු ස්ථාන. අපි ගිහිල්ලා බලමු. මේ ස්ථානයේ තමයි ජේසුතුමා වසර 30 දී එතුමාගේ වයස අවුරුදු 30 දී එනවනේ මගුල් ගෙදරක තමන්ගේ මව්තුමියත් එක්ක මරියතුමියත් එක්ක. ඉතින් මේ මව්තුමියත් එක්ක ඇවිල්ලා ප්‍රාතිහාර්ය කරනවා එයාගේ ජීවිතේ පළමු වතාව. ඉතින් මේ ප්‍රාතිහාර්ය කරපු ස්ථානේ තමයි මේ ස්ථානේ විදිහට සැලකෙන්නේ. මේ එම ස්ථානයේ පල්ලියක් ඉදිකළ තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ පල්ලිය පරණ පල්ලියේ නෂ්ටාවශේෂ තමයි ඔබට මේ දිස්වන්නේ පල්ලෙහි. ඒ පල්ලිය වටකොලක නව පල්ලිය බිහිකල තමයි මේ ස්ථානේ මේ තියෙන්නේ. මේ අත කාලෙදි කරපු පල්ලියක්. ඉතින් මේ පල්ලෙහින් පේන්නේ යේසුතුමා ප්‍රාතිහාර්ය පාන්න ඒ මගුල් ගෙදර ආපු ස්ථානය. ඔන්න වතුර වයින් බවට පත් කරන ලද ඒ භාජන වලින් එකක් තමයි මේ තියෙන්නේ. ඒවට වතුර පුරවලා තමයි ප්‍රාතිහාර්ය කරා කියලා ඒ බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මෙවැනි භාජන කීපයක් වතුර වලින් පුරවලා වයින් බවට පත් කරලා තිබෙනවා. එකල භාවිතා කරන ලද මැටි භාජනවල නෂ්ටාවශේෂ අපිට මේ විදිහට දක ගන්න පුළුවන්. අර තබානේ ඒවා කොමුණ යුග වලට ඈත්දයි හරියටම නම් මට කියන්න බෑ. ඒ ගැන සම්බන්ධ විස්තරයකුත් මෙතන නැහැ. කොහොමත් ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ. එකල භාවිතා කරන ලද යයි සැලකෙන නිසා වෙන්නේ නැති. ජේසුතුමා වතුර වයින් කරානේ එතුමාගේ ප්‍රාතිහාර්ය. ඉතින් ඒ ප්‍රාතිහාර්ය පාපු ඒ වයින් වර්ගය අදටත් විකුණන්න තියෙනවා මේ අවට කඩවල වල. ඉතින් ඒ කියන නමින් තමයි මේ කට්ටිය මේ විකුණන්නේ. ඉතින් නමත් අස බලනවා ඒ වයින් වලින් පොඩි කප් එකක්. ඊමයි රසයි ගොඩක් රසයි. මිදිවලින් මේ වයින් හදන්නේ. ඉතින් එකල ඒ මගුල් ගෙදර ඉතින් සියලුම ජනතාවට වතුර වයින් කරලා මේ රසට දෙන්නේ නැති. නියමයි. ඉතින් ආපු කිසිම කෙනෙක් මේ වයින් බෝතලයක් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. අමතක කරන්නත් බෑ එච්චර රසයි. සුපර්. ඉතින්නේ බොහොම ලස්සන මනරම් ස්ථානයක. මේ ස්ථානයේ තිබේරිය වැව ඒ ජලාශය මම ලස්සනට පේනවා. අර ඈත පේන්නේ පාට තිබේරිය ජලාශය. මෙතන ඓතිහාසිකව වැදගත් වෙන්නේ මේ ස්ථානයේ කන්ද උඩ දේශනාවක්. කරුණු 8ක් සම්බන්ධයෙන් දේශනා කරන තියෙනවා මේ හරිය. ඒ නිසා තමයි මෙතන වැදගත් කොට සලකන්නේ. අපිට ඊළඟට යන්න තියෙන්නේ
මේ සංචාරයක් මේ තිබෙරියාවට එතුමාගේ ලොකු බැඳීමක් සමග එතුමාගේ සියලුම ක්‍රියාකාරකම් සමාජ ක්‍රියාකාරම ආරම්භ වෙන්නේ මේ තිබෙරියාව වැව අවට. මේ වැව ආසන්නයේ තියෙන ඒ ගොඩබිම් තීරුවේ තමයි ජීවිතේ සෑහෙන කාලයක් තිස්සේ ඒ සමාජ සේවයේ ක්‍රියාකාරකම් සියලු දෙම සිදුවන්නේ. අතිහාරයේ මිනිසුන්ට උදව් කිරීම, මලවුන්ට නැවත පණ දීම, ලෙඩ වෙච්ච මිනිස්සු බෙහෙත් කිරීම, මේ වගේ මහා කතන්දර ගොඩක් තියෙන්නේ මේ තිබෙරිය වැව අවට. ඒකයි මේ ගලීලි කිව්වහම ලොකු වැදගත්කමක් දෙන්නේ කිතුණු බැතිමතුන්. ඉතින් අද මේ බෝට්ටු සවාරියක් යනවා මේ ඒක සිහි කරමින් මේ අවට එතුමාගේ මේ සේවාව සිහි කරමින් අපි අද බෝට්ටු සවාරියක් යනවා. ඉතින් බෝට්ටු සවාරිය යන්න තියෙන්නේ අතන. ඉතින් එතෙන්ට අපේ ටීම් එක ලෑස්ති වෙනකන් මම ටිකක් විඳිනවා මේ තිබෙරියා වැවේ ලස්සන. මේ පුංචි කහපාට මල හරියට අපේ ලංකාවේ අබ මල් වගේ. අබ ගස්වල මල් පිපිලා වගේ. මේ මුළු ඊශ්‍රායල පුරාම මේ වෙනකොට පාර අද්දර පිපිලා තියෙනවා කහපාට යායවල් වශයෙන්. හරිම ලස්සනයි, හරිම අලංකාරයි. පුදුම සුන්දරත්වයක් ලබා තියෙනවා. ඔන්න සුන්දර තිබෙරියාව. ජේස්තුමාට හිටියනේ ගෝලයෝ 12 දෙනෙක්. ඉතින් ඒ ජේස්තුමාගේ පළවෙනි ගෝලයා හම් වෙන්නේ මෙන්න මේ තිබෙරියාවකින් වැවේ. ඒ වෙලාවේ පේදුරු තුමා මාළු අල්ලලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි ජේස්තුමා හම්බෙලා තමන්ගේ ගෝලයෙක් විදියට නැත්නම් අනුගාමිකෙක් විදියට යාව තෝරගෙන යත් එක්ක සම්බන්ධලා වැඩ කරලා තියෙනවා. ඉතින් පේදුරු තුමා හම් වෙච්ච ස්ථානයක් විදියටත් මේ තිබෙරියාව ඓතිහාසිකව කිතුණු බැතිමතුන්ට වැදගත් වෙනවා. Hello. අද දවසේ travel with DS සංචාරය නිම කරන්නයි සූදානම් වන්නේ. ඉතින් ජීවිතේ අලුත් අත්දැකීම් ටිකක් ගන්න ලැබුවා. ඉතින් හැමදාමත් කරනවා වගේ මගේ අත්දැකීම් මම ඔකටත් එකත් බෙදා ගන්නවා. ඉතින් අද දවසේ මට පුළුවන් විදියට අහලා බලලා මම ගොඩක් දේවල් දන්නේ. මම බෞද්ධයෙක් නිසා. ඉතින් පාදවල අහලා කට්ටියකින් අහලා තමයි ඔය තොරතුරු කියන්නේ. නැතු මම නිර්මාණය කරන දේවල් නෙවෙයි. ඉතින් මම හිතනවා යමක් දැනගන්න නැති, දකින්න නැති කියලා පකල්දයක් දැනගත්ත නම් එක මට ලොකු සතුටක්. ඉතින් දවසක travel industry හමු වෙන තුරු මම සමු ගන්නවා තිබෙරියා වැවේ සිට.